ආයුබෝවන් අද අපි කතා කරවත ටිකක් ගැඹුරු මාතෘකාවක්. හැබැයි ඉතින් හරිම වැදගත් එකක්. ඔව්. අපි බලමු අභිධර්මය ගැන. ඒක තමයි. අභිධර්මයේ කිව්වම සමහරු ටිකක් බය වෙනව වගේ නේ? ඒක ඇත්ත. ටිකක් සංකීර්ණයි කියලා හිතනවා. ඔව්. ඒත් අපි අද උත්සාහ කරමු ඊටම සරලව මේක තේරුම් ගන්න. අපි මේ කතාවට පදනම් කරගන්නේ ගෞරවණීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ පොත. හරිම වටිනා ග්‍රන්ථයක්. ඒකෙන්ම විශේෂයෙන්ම අපි බලමු අර 4 වෙනි පරිච්ඡේදය චිත්ත වීති. ඔව් චිත්ත වීති. මේකෙන් කියන්නේ අපේ හිත, ඒ කියන්නේ මනස වැඩ කරන විදිය ගැන නේද? හරියටම හරි. විශේෂයෙන්ම අර අපිට ලෝකෙන් අරමුණක් හම්බුනම, ඒ කියන්නේ ඇහැට මොන හරි පිනුනම, නැත්නම් කනට සද්දයක් ඇහුනම, ඒ වෙලාවට හිතේ ඇතිවෙන අර සිතුවිලි මාලාව. අන්න ඒක ගැන තමයි මේ චිත්ත වීති වලින් කියන්නේ. හරිම වේගවත් ක්‍රියාවලියක්. සිතුවිලි මාලාව කිව්වට ඒක තව ටිකක් සරලව කිව්වොත් මොකද්ද මේ චිත්ත වීතියක් කියන්නේ? මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඇහැට මොකක් හරි පේනවා. හරි. ඒ පෙනුන දේ අඳුනගෙන ඒ ගැන යම් තීරණයකට ඇවිත් සමහර විට ඒකට ප්‍රතිචාරයක් දක්වනකම්ම එක පිට එක හරිම වේගෙන් ඇතිවෙන සිතුවිලි පේලියක් තමයි චිත්ත වීතිය. පේලියක් වගේ. ඔව්. හැබැයි මේ එක සිතුවිල්ලක් තියෙන කාලය හිතා ගන්නත්වත් බැරි තරම් පොඩි කාලයක්. ඇසිපිය ගහනවටත් වඩා 10 ගුණයකින් විතර වේගවත්. ඇත්තරම ඒ තරම් වේගවත්ද? ඔව්. එහෙනම් මේක තව ටිකක් පැහැදිලි කරගන්න අපි උදාහරණයක් ගමුද? හිතමුකෝ අපි බොහොම පැහැදිලිව මොකක් හරි දෙයක් දකිනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? හොඳයි. ඒකට කියන්නේ චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්භන වීතිය කියලා. ඒ කියන්නේ ඇහැට හුඟක් පැහැදිලි අරමුණක් આવම වෙනදී. හරි. බලන්නකෝ මේ පියවර ටික. 1. මුලින්ම අර දකින්න රූපය ඇහැට එනවා. ඇහි ගැටෙනවා. හරි. 2. ඒ එක්කම අපේ යටිහිත අර භවාංගසිත කියන එක ඒකේ පොඩි චලනයක් වෙනවා. අර රූපයේ පැත්තට හිත යොමු වෙනවා වගේ. ඊළඟට 3. ඇහැ කියන දොරටුවට හිත යොමු වෙනවා. පංචද්වාරාවජන කියන්නේ ඒකට. ඊට පස්සේ තමයි ඇත්තටම දැකීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ශක්කු විඥානය. දැකීම එතන. ඔව්. 4. දැක්කට පස්සේ ඒක හිත බාර ගන්නවා. සම්පටිච්ඡන. බාර ගන්නවා. ඔව්. පස්සේ ඒක මොකක්ද කියලා පොඩ්ඩක් විමසලා බලනවා. ඒකට කියන්නේ සම්තීරණ. විමසනවා. අන්තිමට 6 වෙනියට මේක අහවල් දෙයයි කියලා හරියටම තීරණය කරනවා. වොත්තපන කියන්නේ ඒකට. හරි. එතකොට ඒක අඳුනගත්තා, තීරණය කළා. එතනින් ඉවරද? නෑ. එතනින් පස්සේ තමයි හරිම වැදගත් හරිය. ඊළඟට එනවා ජවන්සිට කියලා එකක්. ජවන්. ඔව්. ඒක 7 පාරක් ඇති වෙනවා. මෙන්න මේ ජවන්සිට ඇති වෙනකොට තමයි අපි අර දැකපු දෙයට කැමැති, අකැමැති, තරහයි, සතුටුයි වගේ දේවල් අර කුසල අකුසල හිතනවා කියන්නේ. හරියටම හරි. අපේ ප්‍රතිචාරය, කැමැත්ත, අකමැත්ත ඔක්කොම ඇති වෙන්නේ මේ ජවන් කියන අවස්ථාවේ. කර්ම සකස් වෙන්නෙත් මෙතනින්. ඒ කියන්නේ ශනිකව අපි දෙන ප්‍රතිචාරය. ඔව්. ඒක තීරණය වෙන්නේ ඔතන. ඔව්. ඊටත් පස්සේ අරමුණ බොහෝමත්ම පැහැදිලි නම් විතරක් අර අරමුණ ආයෙත් සැරයක් හිතේ සටහන් වෙනවා. ඒකට කියනවා තදාරම්මන කියලා. තදාරම්මන. ඔව්. හැබැයි ඉතින් මේ ඔක්කොම වෙන්නේ අර කිව්වා වගේ ඇසිපිය ගහන සැනින් වගේ. ඒක නම් පුදුමයි. හැබැයි හැම වෙලාවෙම අපිට දේවල් ඔච්චර පැහැදිලිව පේන්නේ නැහනේ. නේද? සමහර වෙලාවට යන්තම් පේන්නේ. නැත්තම් හරිම අපැහැදිලි. ඔව්. එතකොටත් මේ පියවර ටික ඔක්කොම මේ විදිහටම වෙනවද? අන්න රොඳ ප්‍රශ්නයක්. නෑ. අරමුණේ පැහැදිලි බව අඩු වෙනකොට මේ වීතියේ මේ පියවර පේලිය සමහර ඒවා අඩු වෙනවා. එහෙමද? ඔව්. උදාහරණයක් විදිහට අරමුණ ටිකක් විතර අඩු පැහැදිලි නම් මහන්තාරම්මන, අර අන්තිමද කිව්ව තදාරම්මන සිත් ඇති වෙන්නේ නෑ. හරි. තවත් දුර්වල අරමුණක් නම් පරිත්තාරම්මන, සමහර විට අර ජවන් සිත්, ඒ කියන්නේ අර කැමැත්ත අකමැත්ත ඇති වෙන හරිය ඒකවත් ඇති වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ නිකම් දැකලා විතරක් නතර වෙනවා වගේ. ඒ වගේම ඇහැ කන වගේ ඉන්ද්‍රියක් නැතුව නිකන් හිතට එන අදහසක්, මතකයක් ගැන හිම. ඔව්. කල්පනා කරනකොට ඒ වගේ දේවල් ගැනත් වෙනම චිත්ත වීති තියෙනවා. ඒවට කියන්නේ මනෝද්වාර වීති කියලා. එතකොට මේ 4 වෙනි පරිච්ඡේදය කියන්නේ හරියට අපේ හිත වැඩ කරන විදිහේ සිතියමක් වගේ දෙයක් නේද? හරියටම. ඇහ කන නාසය එහෙම නැත්නම් මනස කියන දොරටු වලින් අරමුණක් ආවම ඒක සිතුවිලි පේලියකින් පියවරෙන් පියවර සකස් වෙලා අපි අත්දැකීමක් ලබන හැටි තමයි මේ පෙන්වන්නේ. ඒක තමයි.
මේකෙන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි ලෝකය අඳුනගන්න හැටි ඒකට දක්වන ප්‍රතිචාර ඇති වෙන හැටි කියන්නේ ඒ මොහොතේ ඇති වෙලා නැති වෙන හේතුඵල මත සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා. ස්ථිර මම කෙනෙක් ඉඳලා ලෝකයේ දිහා බලනවා වගේ නෙවෙයි. ඕ එහෙම දෙයක් නෙවෙයි. ඉතින් අද අපි අභිධර්ම මාර්ගයේ පොතේ 4 වෙනි පරිච්ඡේදය චිත්ත වීති ගැන ඒ කියන්නේ අපේ හිතට අරමුණක් ආවම ඇති වෙන අර පුදුම වේගවත් සිතුවිලි මාලාව ගැන බොහොම සරලව කතා කළා. මේ ක්‍රියාවලිය දිහා බලනකොට ඇත්තදිම අපිට හිතනව නේද අපේ හැම අත්දැකීමක්ම කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒක ස්ථිර මම කෙනෙක් සහ ස්ථිර ලෝකයක් අතර වෙන ගනුදෙනුවක් වගේ නෙවෙයි. හැම මොහොතකම අලුතින් ඇති වෙලා ඒ මොහොතේම නැති වෙලා යන අර හේතුඵල දාමයක් විතරයි. එහෙම බැලුවම අපේ හැම අත්දැකීමක්ම හැම සිතුවිල්ලක්ම මෙච්චර වේගයෙන් ගෙවිලා යනවා නම් මොහොතින් මොහොත හැදෙන දෙයක් නම් එතකොට අපි එදිනදා ජීවිතේ මේක මගේ මම මේක ස්ථිරයි කියලා අල්ලගෙන ඉන්න දේවල් තියෙනවනේ. ඔව්. ඒ බය ඇත්ත ස්වභාවය ගැන මේකෙන් මොන වගේ අදහසක් දෙන්නේ? ඒ ගැනත් නිකමට හිතන්න දෙයක් ඉතුරු වෙනව වගේ නේද? අනිවාර්යයෙන්ම ඒක ගැන හිතන්න වටිනවා.